Okay, let's go. ආයිබෝන් යාළුවනේ ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ අපේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි අම්පාරේ යන්නේ ඉංගිනියාගලට තමයි යන්නේ අම්පාරේ. දැන් කුරුණෑගල ඉන්නේ ස්ටෑන්ඩ් එකේ. මුලින්ම නුවරට ගිහිල්ලා තමයි යන්නේ අම්පාරට. දැන් නුවරට යන බස් එකක් හොයාගන්න ඕනේ. පොඩ්ඩක් පරක් වෙලා තින්නේ ගමන යන්න. දවල් වෙලා 9ට විතර යන්න හැදුවේ. දැන් 10යි වෙලාව. ඉක්මනටම බස් එකක් හොයාගත්තොත් නුවරට ගිහිල්ලත් යන්න ඕනේ. පැය 7ක විතර දුරක්. ස්ටෑන්ඩ් එකෙන් එළියට දාන බස් එකක් අල්ලගන්න තිබ්බොත් හොඳයි. ඉක්මනට යන්න පුළුවන්. නුවරට යන්නත් පැයක් විතර යනවා කුරුණෑගල ඉඳන්. බස් එකක් යනවා මේ වෙලාවේ එළියට දාලා CTB එකක්. ඒක අල්ලගන්න පුළුවන් වෙයිද දන්නේ. අපි මේ බලන්නේ ඒකයි. නැත්නම් ඊළඟට එන එකේ ගියොත් තවත් පැය භාගයක් විතර පරක් වෙනවා. කලර් ලයිට් එක රතුනේ හින්දා බස් එක නවත්තනවා. අපි ඉක්මනට තුවෙන ගිහිල්ලා ඒක නගින්න බලන්නේ. කොහොම හරි අද්දන්න කලින් නැග්ගන්න ඕනේ බස් එකට. අපි පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති. මේක තමයි ඉතින් දෙවෙනියට හදපු වීඩියෝ එක. දැන් අපි බස් එකට නැග්ගා. දැන් නුවර ඉන්නේ. නුවරින් බැස්සා විතරයි. තව යාළුවෙක් එනවා. එයාව හොයාගන්න ඕනේ මේ ගිහිල්ලා. නුවර පාරවල් දන්නේ නැහැ වැඩි. ගොඩ කාලෙකින් නුවරට ආවේ. බස් එක නැවැත්තුවෙත් වෙනම පැත්තකින්. දැන් මේ කොහොම හරි පාර පැනලා ගිහිල්ලා හොයාගන්න ඕනේ. දැන් යාළුවා ඉන්නේ මාතලේ ඉඳන්. ඒගොල්ලන්ගේ බස් නවත්තන්නේ කොහෙද දන්නේ නැහැ. අතක තියෙන විදිහට යනවා පොඩ්ඩක්. ස්ටේෂන් එක ළඟින් තමයි මං හිතන්නේ බස් එකක් ගන්න පුළුවන් ඉන්නේ අපිට. නැත්තම් එක්ක නුවර ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ. අපි යනවා ඉතින් මේ හිමීට යාළුවා තාම්මාගේ බස් එකේ ඉන්නේ කිව්වා. අන්තිමට ඌ කෝල් කර බස් දුන්නාට අපි තමයි කලින්ම නුවරට ආවේ. ඌ තාම එන ගම. අපි දවස් ගානක ඉඳන් ප්ලෑන් කරේ අම්පාරේ යන්න. කොහොම හරි වෙලාවක් හම්බුනේ. හදිස්සියෙම යනවා. දැන් හම්බෙච්ච දවසේ නිවාඩුවකුත් දාලා අම්පාරේ ඉන්නවා යාළුවෙක් අපේ. එයා තමයි හම්බෙන්න යන්නේ. ඉතින් ගිහිල්ලා ඒගොල්ලන් ගමට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා මේ ඉන්නේ අපේ යාළුවා. හම්බුණා. යාව නුවර බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ දැන්. අම්පාරට යන බස් එකක් හොයාගන්න ඕනේ කොහෙන් නවත්තන්නේ කියලා. ටිකක් පරක් වෙලා තින්නේ. මොකද මේ ගොඩක් දුර පැත්තකින් යන්න ඕනේ. අන්තිමේදී බස් එකක් හොයාගෙන අපි යනවා. කොහොම හරි මේ වංගු 18 ඒ හරියෙන් තමයි දැන් යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඔය පස්සේ එහෙම ඇවිල්ලා දින පාරට අර නායකී දවස් තමයි අර හයියෙන් වැස්සේ කාලයක්. ඒ දවස්වල වෙච්ච දේවල් තමයි තාම පාරේ තියෙනවා. පස්සේ එහෙම ටිකක් සමහර තැන් වල අයින් කරලා තියෙන. සමහර තැන් වල තියෙනවා ඒ පාරට වැටිච්ච ඒවා හැමම. බස් එකේ යනවා. ඉතින් දැන් ගොඩක් දුර ඉඳගෙන ඇවිල්ලා දැන් පොඩ්ඩක් හිටගෙන යන්න. ඒක දිගටම ඉඳගෙන යන්න අමාරුයි. හිටගෙන යන කෙනෙක්ට සීට් එක පොඩ්ඩක් දීලා අපිත් යනවා පොඩ්ඩක් හිටගෙන. තව ගොඩක් දුර යන්නත් තියෙනවා. ඒ අතරතුර ඔයගොල්ලන්ට පෙන්නනවා අපි මේ වංගු ටික පහු වෙනකොට පොඩ්ඩක් පේනවා අපිට ලස්සන පරිසරය පොඩ්ඩක් උඩින්.
අපි දැන් ඉන්නේ මයංගනේ. මයංගනේ ටවුන් එකේ ඩක් කළා නවත්තන ඉඳලා දැන් ආපහු යන්න පටන් අරන් තියෙන්නේ බස් එක. මේ දින අපි තේබොන්න නවත්තපු දැන තේබොන්න කඩේක නැවැත්තුව එතනින් තේ එකක් බීලා ඉතින් නැවතත් ගමන ආරම්භ කරන්න තියෙන්නේ ආයි බස් එකේ. දැන් අම්පාරට ළඟයි කියන්නේ ටවුන් එක ළඟයි. දැන් අම්පාර තමයි ඉන්නේ. හෝලන් පේනදි හවස් වෙලා ඉතින් හවස් වෙලා කියන්නේ දැන් පහමාරට වගේ ඇති. අපි නුවරින් බස් එකට නැග්ගේ 11:45ට. කොහොමත් පැය 7ක් ඒ වගේ ටයිම් එකක් යනවා කියව දැන් ටවුන් එකේ ඉන්නේ අම්පාරේ. ඔය දින්නේ අම්පාරේ ඔරලෝසු කරන එහෙම ටවුන් එකේ. බස්සකින් බැස්සා. අපි දැන් යාළුවෙක් කෙනා අපි එක්ක යන්න. අපේ යාළුවාගේ ගෙදර තමයි අද නැවතලා ඉන්නේ ටවුන් එක ළඟ තියෙන. ඒ ඉඳලා හෙට තමයි අපි යන්නේ ඉංගිනියාගල. අපිට ඉතින් වැය වෙලා මොනවාරි කන්න බොන්න එහෙම ඕනේ. ඒකට මුලින්ම යනවා අපි ATM එකක් හොයාගන්න. ATM එකක් හොයාගෙන සල්ලි ගන්න ඕනේ. සියල්ලටම ප්‍රථමයෙන් ඉඳන් අපි යනවා ටවුන් එකේ ATM එකක් හොයාගෙන. යාළුවෝ එන්න පොඩි වෙලාවක් යනවා කියපු හින්දා අපි ආවා ඒ ටවුන් එක ළඟ තියෙනවා වැවක්. වැව ළඟට ආව පොඩ්ඩක් හරිම ලස්සනයි. ඊට බහිනවා එහෙම පේනවා. අපි ඩ්‍රෝන් එක යවන්නේ කියලා බැලුවේ යාළුවෝ එනකම් පොඩ්ඩක් මේ හරියේ. ඩ්‍රෝන් එක යවලා බලමු යාළුවනේ නම් කොහොමද අම්පාර නගරය අපිට දිස් වෙන්නේ ගෝනේ ඉඳන් බලනකොට කියලා.
අපි ඩ්‍රෝන් එක යවන අතරතුර අපේ යාළුවෝ ටික ආව එතනට. අපි දැන් ඒගොල්ලෝ එක්ක යන්නේ අපේ නවාතැන් වලට. ඒ කොහොමද මේ නවත්තන්නේ? යාළුවගේ වාහනය අපි දැන් යනවා අපි අදර නවතින තැනට. අපි දැන් උදේ යන්න හදන්නේ ඉංගිනියාගලට. ආව අම්පාර බස් ස්ටෑන්ඩ් එකට. දැන් අපි මෙතනින් ගන්න ඕනේ ඉංගිනියාගලට යන බස් එක. ඉංගිනියාගලට ගිහිල්ලා තමයි අපි ගමන ඉතුරු තැන් ටිකට අපිට යන්න තියෙන්නේ. බස් එකට නැගලා බස් එකේ යන්න හදන්නේ දැන් ස්ටෑන්ඩ් එකෙන් එළියට දාන ගමන්. අම්බාර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 20ක වගේ දුරක් තියෙනවා ඉංගිනියාගලට. කියන්නේ පැය භාගයක් විනාඩි 40ක වගේ ගමනක්. පැත්තෙන් ඔයගොල්ලන්ට ලාවට පේන ඇති අපි අර ඩ්‍රෝන් එක යපු වැව තමයි පේන්නේ එහා පැත්තෙන්. දැන් මේ පාරේ යන ගමන් වැව තමයි ගොඩක් තියෙන්නේ. මෙතනත් ඔයගොල්ලන්ට පේන දිහා ගැත්තේ අර වැවම තමයි මේ ලොකු වැවක් එක. බස් එකෙන් බැස්ස අපි ඇවිල්ලා ඉංගිනියාගලින්. ඉංගිනියාගලේ ඉඳන් බැහැලා දැන් යාළුවගේ ගෙදරට යන ගමන් පයින්.
අපේ පළවෙනි ගමන පටන් ගන්න හදන්නේ අපි කන්ද ඉංගිනියාගල කන්ද නගින්න යන්නේ අපි දැන් මේ පන්සල මැද්දෙන් ගිහිල්ලා තමයි නගින්න තියෙන්නේ. හෙලාවක් මැද්දෙන් සාමාන්‍යයෙන් පැයක එකමාරක විතර දුරක් නගින්න ඕනේ කන්දේ. දවල් ගොඩක් දවල් වෙලා තමයි අපි ගමන පටන් ගන්න. ලේසියෙන් ගන්නන්න නැති වෙයි. Udah, kita bisa kan berarti sih ada. Apa yang mereka ini kan begini? Harga nawa lagi. Oh, harga nawa lagi. Kimi dekat sini. අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. ඩක් මග නැවති නැවති තමයි යන්නේ. ගොඩ කාලෙකින් තමයි කට්ටියම කන්දක් නගින්නේ. ප්‍රීතින් පිපාසය සම්බන්ධ තිබ්බේ වතුරයි රාබෝතල් දෙකකුයි තමයි. නැවති නැවති හිමීට නගින තව ටිකක් දුර යන්න තියෙනවා අපිට කන්ද මුද්දුනටම යන්න. Anjir. Bag එක දෙනවද මං ගන්න? කරට දාගන්න පුළුවන් නේ? ඔව්. අම්බෝ බලවද? Hah? Balik nak? Ni wire orang gila ni. Diri pada kita kasih ni. Ini semua dikurangi non ni? Itu ni palle ada behal yang non tahu. Kian non? Kian ni hammer ke? Dekai dia. Dekai dia. කොකෝ පෙමන්ට් දාලා ගත්තා නේද? කොහොමද ගන්නේ? ඕන ගෝල්ඩ් ලේබල් එකක් හරි ගෙනනවා සල්ලි ඉතිරි බං. හරවත් ගෙනන්නේ. ඔය ගහ මොකද්ද? හොඳ දෙක් තියෙනවා ඒක.
තාමත් නගිනවා අපි කන්ද කට්ටිය අමාරුවෙන් කෑග ගහගෙන තමයි නගින්නේ. සමහරුන්ගේ කකුල් හිර වෙලා කුල් පන්නේ කියනවා. ෆිල්ටර් එහෙම වැටි වැටි තමයි කන්ද නගින්නේ. පේනවනේ අමාරුවෙන් ගස්සල ඉල්ලි ඕගොල්ලන්ට පෙන්නන ලස්සන ගහක් අල්ලෙහින් බෙදිලා තියෙන දෙකට ගහ මැද්දෙන් යන්න පුළුවන් අස්සෙන්. අඩේ මෙහෙම එකක් කිව්වේ නෑනේ බා. ඔන්න යාළුවෝ කොහොම හරි දුෂ්කර ගමනකින් පස්සේ සෑහෙන වෙලාවකින් පස්සේ අපි දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති තාම පේන්නේ නැහනේ. ඔන්න උඩ ඉන්නේ නැහැ. ඔය වෙන්නේ වටේම. ඔය වෙන්නේ සේනානායක සමුද්‍රය. යාවට කැලෑව. මෙතන උඩට තමයි අපි දැන් මෙච්චර වෙලා බඩ ගාගෙන අමාරුවෙන් නැග්ගේ මහදවාලේ. හරිම ලස්සනයි රට පිටාව. ඕගලන්ට බලාගන්න පුළුවන්. ඇතින් ඔය මැද පේන දූපත් වගේ අලිත් ඉන්නවා. මම පෙන්නන්නම් තව ටිකකින්. උඩටම ඇවිල්ලා ඉන්නේ. එහා පැත්තෙන් පේනවා අපිට ඩෑම් එක එහෙම. ෆොටෝ ෂූට් එහෙම යනවා කට්ටියගේ. ෆොටෝ එහෙම ගහගන්න ඉතින් තාමත් බෑ හිතේ හැටියට. ඇත්තටම අපිට පොඩි කරදරයක් වුණා යාළුවනේ. අපි ඩ්‍රෝන් එක පොඩ්ඩක් පාලනයෙන් ගිලිහුණා. අපේ නියමුවගේ අතින් මුලින්ම අපි යවන්න හදනකොට එකපාරට මේක උඩට ගිහිල්ලා ඔටෝම ඇවිල්ලා ගහක් රස්සට ගිහිල්ලා ගහෙන් බිමට වැටලා යන්තා. කන්දින් බිමට වැටුන්නේ නැහැ. කන්ද උඩමයි මේ වුණේ. හින්දා හොඳයි බිමට වැටුණා නම් ඉතින් හොයන්න වෙන්නේ නැහැ. අපි දැන් ආයෙ අලුතෙන් හරියට යවන්න හදන ඩ්‍රෝන් එක මැද දූපත්වල අලි එහෙම ඉන්නවා. අපි ඩ්‍රෝන් එක යවලා බලමු ළඟටම.
ඔයගොල්ලන්ට පේන විදියට පල්ලෙහින් පොඩියට පේන්නේ අලි දෙන්නෙක් ඉන්නවා. පොඩියට පේන්නේ පොඩ්ඩක් අපි තව ටිකක් ළඟට ගිහින් බලමු. ඔය ඉන්නේ අලි දෙන්න මෙතන. කෙනා යට ටිකක් ඈතින් තව එක්කෙනෙක් ඉන්නවා. අපි දැන් කන්ද බහින්න පටන් ගත්තා. බහින එකත් ලේසිම වැඩක් නෙමෙයි. ලෙස්ස බහින්න ඕනේ. එනකොට බැහැගෙන ආපු දැන් ආපහු නගින්න වෙලා තියෙන්නේ. එනකොට පල්ලමක් වුණේවා දැන් ආපහු යනකොට කන්දක්. ජීවිතෙත් එහෙම තමයි වෙලාවකට. අපි දැන් ඊළඟට ප්ලෑන් කරගෙන ඉන්නේ නාන්න යන්න. දැන් කන්දක් නැගලා බහිනගමන් බෑලා එන්නම නාගෙන අපේ රෑ තියෙනවා පොඩි සාකච්ඡාවක් අපිට කරන්න සඳහා ලෑස්ති වෙන්න හදන්නේ. ඉක්මනට බහැලා කොහොම හරි නාගන්න යන්න ඕනේ ඉක්මනට. මේ තියෙන අපේ නාන්නක් දැන කල් ගොඩක් විතරයි වගේ වුණාට පොඩ්ඩක් එහාට යද්දී වතුර එහෙම තියෙනවා ගොඩ. ටිකක් ඈතට ඇවිල්ලා මේ තියෙන්න. තව කට්ටියකුත් ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ගේ ගායන හැකියාවල් ඔයගොල්ලන්ට අහගන්නත් පුළුවන් ඉස්සරහට.
ඕගොල්ලන්ට එහා පැත්තින් පේන්නේ අපි නැගපු කන්න උදේ දවල් නාල ඉවරයි අපි දැන් යනවා බව ඕගොල්ලන්ට මං ගේපු ගායන හැකියාවල් දැන් අහගන්න පුළුවන් ඕගොල්ලන්ට පේනව නේද හරිම විශාල ඩෑම් එකක් තියෙන්නේ මේක ඇත්තටම සේනානායක සමුද්‍රය කියලා කියන එක එච්චරටම ලොකුයි මේ වැව ගමේ කට්ටිය තමයි සමහර කට්ටිය යනවා මාසෙම කරවල වේලලා මාළු අල්ලලා එද්දි ගේනවා නේද අර 50ක් විතර ඈ ඔය මාස සති දෙක තුන ඉන්න උන් එද්දි එනවා එද්දි ගේනවා නේ 50ක් විතර ලක්ෂ සල්ලි නෑ 50000ක් විතර ආ ඔව් ඊට වැඩි ගේනවා නේ බාර් එකට යනවා භාගයක් ඊළඟ බාර් 50000ක් විතර වෙනවා 40000ක් බොනවා ගෑන්ට 10000ක් දෙනවා අපි දැන් මේ යන්නේ මං අද දවල් ගිහපු
අපිට කිව්වේ රෑ සාකච්ඡාවක් තියෙනවා කියලා. ඒකට යන්නේ. අව බණ්ඩ එක දිගේ යන්නේ මේ ගියාම අපි තියෙන පොඩි ප්ලේස් එකක එතන ගිහිල්ලා තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ දැන් මේ බෝතල් 3ක් විතර ඉවරයි. අපේ කොල්ලොන්ගේ ආතල් ටිකක් තමයි තියෙන්නේ මේ හරියේ. Tigassi semin obiya yutuda biya gulu dakinnata be obata taruna sisilalu biya podaliyak nadda අපි හිටපු තැනින් පොඩ්ඩක් උඩට ගියාම මේ තියෙන පොඩි කන්දක් වගේ. අපි එතෙන්ට යන්නේ මේ වෙලාවකට අලිත් ඉන්නවලු මේ පාරේ. එතන උඩ තියෙන අර මේ පිළිමයක් නෙමෙයි අපි ඩට නැගලා බලමු. ඒ අනුරංගයි මා විතරයිද කොහෙද එන්නේ? අයියෝ අර උක්කොම් පල්ලේ. උදේ දාගම තමයි. පටින හැබැයි. වල්ලා ගියා නම් හරි. මෙස්සුද? අමෝ ඔතනින් හරලා යන්න බව යටි. ජනාවේ යා. බෝගා. ඉතින් බලන්න. සුපිරි පොට්ට. එතන ජොයින්ට් එක ගන්න තිබ්බේ.
ඒ කවුරු හරි ඉන්නවා බං. තන්නේ බං උඩ බැලුවේ. ඒ වඥානිය මාර්ගුලා. මෝරක දිගේද බං නැග්ගේ උඹලා? නැග්ගේ උදේ අර කරේ. ඕ අර රහඩ් නැග්ගේ. ඔයාලා නැගලා දී. උදුරට නැග්ගේ. පාර දිනව අරන් දාවේ. අම්මෝ මෙන්න දුරයි බං. දැන් අපේවත් ගනේ. ඕ පාර දිනවත් තාම නැහැ. පාර දිනනවා පාර දිනනවා. උඹ නැග්ගේ නෑනේ. මුන් මෙතන දැන් නැගින්නේ මෙතන දැන් මෙහෙ යනවා රෑ ඉතින් පාර වගේ පේන්නේ ලයිට් එහෙම එක දිගට දෙන්නේ ඒ තමයි අපි දැන් ඉස්සෙල්ලා බයික් එකේ ආපු පාර. ඉතින් බන්ට් එක මේ ඒවට මේ එන්න ඕන. වයි. යාළුවනේ අපි දැන් ගෙදර යන්නේ අපේ ඉවරයි ඉංගිනියාගල ජර්නි එක. දැන් මේ උදේ පාන්දර කියන්නේ උදේ යනවා 8 විතර බස් එකක් වාගෙන බස් එකේ ආපහු ගමන පටන් ගත්ත තැනටම යන එක තමයි දැන් තියෙන්නේ කුරුණෑගලට. නැවත අම්පාර ටවුන් එකේ ඉන්නේ. ටවුන් එකට ආවා දැන්. මෙතනින් ආපහු නුවරට යන බස් එකක් හොයන නුවරට යන්න ඕනේ.
නුවරට ආවා අපි යාළුවනේ දැන්. නුවර පටෙන් යන ගමන් ඉන්නේ දැන්. බස්සකින් බැස්සා. දැන් කුරුණෑගල බස් නවත්තන තැනට යන්න ඕනේ. ගොඩක් දුර තමයි කුරුණෑගල බස් නවත්තන්නේ නුවර කච්චේරිය පැත්තේ. ටවුන් එකේ ඉඳන් පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඕනේ මේ පැත්තට. කටුවස්තුර පාලම උඩ ඉන්නේ දැන්. කුරුණෑගල ආවා. කුරුණෑගලින් බෑලා බස් එකෙන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි හිතනවා අපේ වීඩියෝ එක හොඳයි කියලා අපි ගියපු ගමන සහ අපි පෙන්නපු පරිසරය වගේ දේවල් ලස්සනයි කියලා. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් මේ වගේ ආයේ හමු වෙමු. යමුද YouTube channel එකේ.
Okay, let's go.